සුබ දවසක්. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දියවැඩියා රෝගයට සුලභව භාවිතා කරන බෙහෙත් වර්ග ගැන. ඒ බෙහෙත් දියවැඩියා රෝගයේ ලේවල අධික ග්ලූකෝස් සාන්ද්‍රණය පාලනය කරන්න මොන විදියටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක දැනුවත් කරන්න තමයි මම අද මගේ මේ වීඩියෝ වෙන් කරන්නේ. මගේ දියවැඩියාව සම්බන්ධ වීඩියෝ ඔබ නැරඹුවා නම් ඔබට මේ වෙනකොට අවබෝධයක් ඇති. type 1 කියන දියවැඩියා තත්ත්වය මොකක්ද? ඒ වගේම type 2 කියන දියවැඩියා තත්ත්වය මොකක්ද? ඒ වගේම ඉන්සියුලින් රෙසිස්ටන්ස් ඉන්සියුලින් ප්‍රතිරෝධය කියන්නේ මොකක්ද කියලා ඔබට අවබෝධයක් ඇති. මේ දියවැඩියා රෝග අපි type 1 සහ type 2 ලෙස ප්‍රධාන වශයෙන් බෙදෙන්නේ අග්න්‍යාශයෙන් නිපදවන ඉන්සියුලින් මට්ටම සලකලා බලලා. නිෂ්පාදනය කෙරෙන ඉන්සියුලින් මට්ටම ඊටාම අවම වෙනකොට අපි ඒකට කියනවා type 1 දියවැඩියා තත්ත්වය කියලා. මේ වගේ රෝගීන්ට ඉන්සියුලින් දෙනවා ඉන්ජෙක්ෂන්ස් විදියට. මේ විදියට ඉන්ජෙක්ෂන්ස් විදියට දුන්නාට පස්සේ තමයි උන්ගේ ලේවල ග්ලූකෝස් මට්ටම පහළට ගන්න පුළුවන්. මේ වගේ රෝගීන්ට ඉන්ජෙක්ෂන්ස් අත්‍යවශ්‍යයි. මේ ඉන්සියුලින් වර්ග කෙරෙනවා ඉන්සියුලින් එකක් විද්දාම ඒක කොච්චර ඉක්මනට ක්‍රියාත්මක වෙනවද කියන එක සලකලා බලලා සහ ඒ ඉන්සියුලින් එක කොච්චර කාලයක් ඇඟේ පවතිනවද කියන කාරණා සලකලා බලලා ඉන්සියුලින් වර්ග කෙරෙනවා. රැපිඩ් ඇක්ටිං ඒ කියන්නේ පැයක් විතර යනකොට පීක් ලෙවල් එකක් එනවා ලේවල කියන්නේ උපරිම සාන්ද්‍රණයක් දකිනවා පැයක් විතර යනකොට. ෂෝට් ඇක්ටිං කියන ඉන්සියුලින් වර්ගයේ පැය 2ක් 3ක් විතර යනවා පීක් ලෙවල් එකක් එන්න. ඉන්ටර්මීඩියට් ඇක්ටිං ඉන්සියුලින් වල පැය 4ක් සහ පැය 12ක් විතර යනවා පීක් ලෙවල් එකක් එන්න. ලොං ඇක්ටිං ඉන්සියුලින්ස් වල පීක් ලෙවල් එකක් එන්නේ නැහැ. ඒක පැය 24ක් පුරාම යම් මට්ටමක රඳා පවතිනවා. ඒ වගේම තියෙනවා අල්ට්‍රා ලොං ඇක්ටිං කියලා. ඒකෙත් පීක් ලෙවල් එකක් එන්නේ නැහැ. පැය 36ක් හෝ ඊට වඩා වැඩි කාලයක් පවතිනවා. ඒ වගේම තියෙනවා මික්ස් ටයිප් එකක්. කියන්නේ ප්‍රී මික්ස්ඩ් ඒවා. ඒ කියන්නේ පැය 10ක් 16ක් විතර වගේ රඳා පවතිනවා මේ ඉන්සියුලින් වර්ග. මේකේ ෂෝට් ඇක්ටිං සහ ඉන්ටර්මීඩියට් ඇක්ටිං කියන වර්ග දෙක එකතු කරලා තමයි මේ ප්‍රී මික්ස්ඩ් වර්ගය හදලා තියෙන්නේ. මේ එක් රෝගියාගේ ලේවල සීනි මට්ටම අනුව සහ උන්ගේ අවශ්‍යතාවය අනුව තමයි මේ ඉන්සියුලින් වර්ග සහ ඉන්සියුලින් මාත්‍රාව තීරණය කරන්නේ. ඒක ඔබේ වෛද්‍යවරයා ලේවල ෆාස්ටිං බ්ලඩ් ෂුගර් එක සහ පෝස්ට් පැන්ඩ්‍රියල් බ්ලඩ් ෂුගර් එක කියන්නේ කෑම කාලා පැය 2කින් බලන ලේ වල සීනි මට්ටම සහ HbA1c කියන පරීක්ෂාව අනුව තමයි ඔබට අවශ්‍ය ඉන්සියුලින් මාත්‍රාව තීරණය කරන්නේ. ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් මත තමයි මේ බෙහෙත් ගන්න ඕනි ඉන්සියුලින්. ඔබට ඕන විදියට මේ බෙහෙත් ගන්න බෑ. ඉතින් මේ ඉන්සියුලින් ගන්න එක ඊටාම වැදගත්. මොකද ඔබ ගත්තේ නැත්නම් ඉන්සියුලින් ඔබේ ලේවල ගොඩාක් ග්ලූකෝස් මට්ටම ඉහළ නගින්න පුළුවන්. මොකද ඔබේ අග්න්‍යාශයට බෑ ඉන්සියුලින් නිපදවන type 1 දියවැඩියා තත්ත්වයේදී. ඒක නිසා අධික ලෙස ග්ලූකෝස් ඉහළ යෑමක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට වැරදිලා හරි වැඩි මාත්‍රාවක් ගත්තොත් අවශ්‍ය ප්‍රමාණයට වඩා ඔබේ සීනි මට්ටම ගොඩාක් පහළට බහිනවා. හයිපෝග්ලයිසීමියා කියන තත්ත්වයටපත් වෙනවා. එතකොටත් ඒක අවදානමක් ජීවිත අවදානමක් තියෙන තත්ත්වයක්. කලන්තේ දාලා සිහිය නැති වෙලා ෆිට් එක හැදෙන්න පුළුවන්. යම් පුද්ගලයෙක් හයිපෝග්ලයිසීමියා කියන තත්ත්වයටපත් වෙනකොට යම් යම් රෝග ලක්ෂණ මතුවෙනවා. ඒවා හඳුනා ගන්න ඕනේ ඉන්සියුලින් ගන්න කෙනෙක්. ඇඟේ වෙවුලිල්ල, කලන්තේ ගතිය, දහඩිය දැමීම, හිස රදය, වමනේ ගතිය, ඒ වගේම අත්වල වෙවුලිල්ල, අප්‍රාණික බව වගේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. එතකොට ග්ලුකෝමීටර් එකක් තියෙනවා නම් චෙක් කරලා බලලාම අපිට පුළුවන් හයිපෝග්ලයිසීමියා කියන තත්ත්වය හඳුනා ගන්න. කියන්නේ ලේවල ග්ලූකෝස් මට්ටම පහළ බහැලා කියන එක අපිට ග්ලුකෝමීටර් එකකින් චෙක් කර ගන්න පුළුවන්. නැත්නම් ඔබට මේ රෝග ලක්ෂණ මතුවෙනවා නම් ඔබ වහාම සීනි සහිත දියරයක් හෝ ආහාරයක් ගන්න ඕනේ. ඔබේ තව තවත් මේ සීනි මට්ටම පහළට බැසීම වළක්වා ගන්න. දැන් අපි බලමු type 2 දියවැඩියා තත්ත්වයට භාවිතා කරන්න පුළුවන් ඖෂධ මොනවද කියලා. type 2 දියවැඩියා තත්ත්වයේදී ඉන්නේ ඉන්සියුලින් ප්‍රතිරෝධයක් විශේෂයෙන්ම අග්න්‍යාශයේ බීටා සෛල වලින් ඉන්සියුලින් නිපදවීමක් කරනවා. නමුත් ඒ ඉන්සියුලින් වලට ප්‍රතිරෝධයක් දක්වන අපේ සෛල, ඒ සෛල වල තියෙන ග්‍රාහක, ඒ කියන්නේ රිසෙප්ටර්ස්
ඉන්සියුලින් වලට සංවේදී වෙන්නේ නැතුව ග්ලූකෝස් සෛල තුලට ඇතුල් කර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. මේක තමයි ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියන්නේ. මේ වගේ අවස්ථාවල භාවිතා කරන බෙහෙත් වර්ගයක් තමයි සල්ෆොනයිල් යුරියා කියන බෙහෙත් කාණ්ඩය. මේකට අයිති ග්ලිපිසයිඩ්, ග්ලිමිපරයිඩ්, ඒ වගේම ග්ලික්ලසයිඩ් වගේ බෙහෙත් වර්ග තව බෙහෙත් වර්ග තියෙනවා. මේකෙන් කරන්නේ අග්න්‍යාශයට තව තවත් ඉන්සියුලින් නිෂ්පාදනය කිරීමට බලපෑම් කරනවා මේ බෙහෙත් වර්ග වලින්. එතකොට වැඩිපුර තවත් ඉන්සියුලින් නිෂ්පාදනය කරලා ඒ වැඩිපුර ඉන්සියුලින් මගින් අර සෛලවල රිසෙප්ටර්ස් වලට බලකිරීමක් කරනවා ග්ලූකෝස් ඇතුළට ගන්න කියලා. එතකොට තමයි මේ ග්ලූකෝස් නැවත වරක් සෛල තුළට ගැනීමක් වෙන්නේ. නමුත් මේ තත්ත්වය දිගින් දිගටම තියෙනකොට අපේ අග්න්‍යාශයේ බීටා සෛල වෙහෙසකර තත්ත්වයටපත් වෙනවා මේ පෙළඹවීම නිසා මේ බෙහෙත් වලින් කරන. එතකොට කාලයක් යනකොට බීටා සෛලවල ක්‍රියාකාරීත්වය අඩු වෙලා මේ බෙහෙත් වලට මේ සීනි මට්ටම් පාලනය කරන්න බැරි තත්යකට එන්න පුළුවන්. ඔබ දැකලා ඇති ඒ වගේ රෝගීන් යම්කිසි කාලයක් බෙහෙත් වලින් හොඳට පාලනය වෙලා ඉන්නවා. නමුත් කාලයක් යනකොට මේ බෙහෙත් වලින් සීනි පාලනය කරගන්න බැරි තත්යකට එනවා. මේක තමයි මේක වෙන්නේ. කියන්නේ අපි බීටා සෛල අපි උද්දීපනය කරනවා නිතරම මේ බෙහෙත් වලින්. නමුත් කාලයත් එක්ක මේ බීටා සෛලවල ක්‍රියාකාරීත්වය අඩු වෙලා අග්න්‍යාශයෙන් නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය පහළට යන්නේ. එතකොට මේ වගේ රෝගීන්ටත් කාලයත් එක්ක ඉන්සියුලින් ඉන්ජෙක්ෂන්ස් දෙන්න වෙන අවස්ථා එනවා. ඒ කියන්නේ ඔවුන්ගේ අග්න්‍යාශයේ බීටා සෛල ක්‍රියාකාරීත්වය ගොඩාක් අඩු වුණාට පස්සේ අපිට මේ සල්ෆොනයිල් යුරියා කියන බෙහෙත් වර්ග වලින් සීනි පාලනය කරන්න බෑ. එතකොට අපිට ඉන්සියුලින් ප්‍රතිකාරයට යන්න වෙනවා. මේ බෙහෙත් කාණ්ඩයටත් හයිපෝග්ලයිසෙමික් ස්පෙල්ස් එන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒක නිසා මේ වගේ බෙහෙත් ගොඩක් වැඩිහිටියයට ගොඩක් වයසක අයට සුදුසු නෑ. මොකද සීනි මට්ටම බැහැලා වුන් කලන්තය හැදිලා වැටිලා අස්ථි බිඳීම් ඒ වගේ තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙන්න පුළුවන් නිසා. ඒ වගේම වකුගඩු සහ අක්මාව ආශ්‍රිත රෝග තියෙන අයට ඒ වගේ අක්‍රිය තත්ත්වයේ පත්වන අයටත් මේ බෙහෙත් වර්ග සුදුසු නෑ. ඒ වගේම ගර්භිණී අයටත් මේ බෙහෙත් පාවිච්චි කරන්නේ නෑ. මොකද මේ බෙහෙත ප්ලැසෙන්ටා එක හරහා බබාට යන්න පුළුවන් නිසා. ඒ වගේම මේ බෙහෙත් වර්ග සුදුසු නෑ හෘදය ආශ්‍රිත බරපතල රෝග තියෙන අයටත්. ඒකේ අවදානම වැඩි වෙනවා මේ බෙහෙත් එක්ක පාවිච්චි කරනකොට. ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇති රෝගීන්ට භාවිතා කරන්න පුළුවන් හොඳ ඩ්‍රග් එකක් තමයි බයිගුවනයිඩ්ස් කියන කාණ්ඩයට අයත් මෙට්ෆෝමින් කියන බෙහෙත් වර්ගය. මේකෙන් ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු කරනවා. ඒ කියන්නේ පේශිවල සෛලවලට ග්ලූකෝස් ඇතුළත් වීම මේ මගින් වැඩි කරනවා. ඒ කියන්නේ ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක අඩු කරනවා. ඒ වගේම අක්මාවෙන් ග්ලූකෝස් එළියට දාලා ලේවල ග්ලූකෝස් මට්ටම වැඩි කිරීමත් මේකෙන් පාලනය කරනවා. එතකොට මේ හේතු දෙකෙන්ම ලේවල ග්ලූකෝස් මට්ටම අඩු කරනවා. ඒ වගේම මේ බෙහෙත මේ මෙට්ෆෝමින් කියන බෙහෙත අග්න්‍යාශය මත ක්‍රියා කරන්නේ නැහැ. ඒක නිසා අග්න්‍යාශයට තෙරපීමක් මේකෙන් වෙන්නේ නැහැ. ඒකේ තියෙන බීටා සෛල වලට වෙහෙසකර බවක් එන්නේ නැහැ මේ බෙහෙත් පාවිච්චි කරනකොට. මොකද මේකේ ඇක්ෂන් එක වෙනමයි. ඒක අග්න්‍යාශය මත ක්‍රියා කරන්නේ නැති බෙහෙත් වර්ගයක්. වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු අයට මේ මෙට්ෆෝමින් කියන බෙහෙත් වර්ගය සුදුසු නැහැ. ඒ වගේම අක්මාව හොඳින් ක්‍රියා කරන්නේ නැති අයටත් මෙට්ෆෝමින් සුදුසු නැහැ. මොකද ලැක්ටික් ඇසිඩෝසිස් කියන ටිකක් අවදානම් අතුරු ආබාධයක් තියෙනවා. මේ මෙට්ෆෝමින් ගන්න අය දැනුවත් වෙන්න ඕනේ. වකුගඩු සහ අක්මාව ආශ්‍රිත බරපතල රෝග තියෙන අයට මේ ලැක්ටික් ඇසිඩෝසිස් කියන තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය වැඩි. මොකද මේ ලැක්ටික් ඇසිඩ් ඇගේ හැදෙනකොට ඒක ඉවත් කරගන්න ක්‍රමයක් නැති නිසා. මේ මෙට්ෆෝමින් පෙති ටයිප් 2 දියවැඩියා තත්ත්වයේදී භාවිතා කරනවා වගේම ගර්භිණී සමයේදී ඇතිවන දියවැඩියා තත්ත්වයේදීත් භාවිතා කරනවා. ඒකට අපි කියනවා ගෙස්ටේෂනල් ඩයබටිස් කියලා. එතකොට අපිට මේක ඉන්සියුලින් එක්ක එකතු කරලත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ මෙට්ෆෝමින් පෙත්ත තමයි බොහෝ විට ෆස්ට් ලයින් ඩ්‍රග් එකක් විදියට, ඒ කියන්නේ පළමුවෙන්ම පටන් ගන්නා බෙහෙතක් විදියට පටන් ගන්නේ
type 2 දියවැඩියා තත්ත්වය, ඒ වගේම pre diabetic, ඒ කියන්නේ දියවැඩියාවේ පූර්ව අවධියේදීත් මේ බෙහෙත පටන් ගන්නවා. ඒක නිසා මේක සුලභව භාවිතා කරන බෙහෙත් වර්ගයක්, ලාභයි අනික් බෙහෙත් වලට වඩා. ඒක නිසා මේකේ මේ බෙහෙත් වර්ගය ගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම මේ බෙහෙත් එක්ක බර වැඩිවීමක් වෙන්නේ නැහැ, බර අඩු වෙනවා. ඒක නිසාත් මේකේ වාසියක් තියෙනවා. මේ මෙට්ෆෝමින් වල ගුණ අගුණ ගැන මම වෙනම වීඩියෝ එකක් කරා. ඔබට ඒ ගැන වැඩිපුර දැනගන්න ඕනේ නම් ඔබට මේ වීඩියෝවත් නරඹන්න පුළුවන්. මම ඒකේ link එක description box එකේ සඳහන් කරලා තියෙනවා. polycystic ovarian syndrome කියන රෝගී තත්ත්වයෙන් පෙළෙන අයටත් මේ මෙට්ෆෝමින් පෙත්ත භාවිතා කරනවා. lactic acidosis කියන බරපතල අතුරු ආබාධය හැරුණකොට විටමින් B12 සහ ෆෝලික් ඇසිඩ් ඌනතාව එන්න පුළුවන් මේ මෙට්ෆෝමින් ගන්න රෝගීන්ගේ. ඒක නිසා මේ වගේ විටමින් සප්ලිමන්ට්ස් ඔවුන් නිතර ගන්න වෙනවා මෙට්ෆෝමින් දීර්ඝ කාලයක් භාවිතා කරනකොට. ඊළඟට මම කතා කරන්නේ අකාබෝස් කියන බෙහෙත් වර්ගය ගැන. මේ බෙහෙත් වර්ගයේදී කරන්නේ අපේ ආහාර මාර්ගයේ ආස්තරයේ තියෙන සෛලවල තියෙන ඇල්ෆා ග්ලූකෝසිඩේස් කියන එන්සයිමය අවහිර කරනවා. මේ අවහිර කිරීම නිසා අපේ ආහාර මාර්ගයෙන් ජීර්ණය වෙලා එන ග්ලූකෝස් අපේ ශරීරයට ඇතුල් කරගන්න බැරි වෙනවා. එතකොට අපිට පුළුවන් කෑමෙන් පස්සේ ඉහළ නගින ග්ලූකෝස් මට්ටම පාලනය කරගන්න. මේ වගේ රෝගීන්ගේ ග්ලූකෝස් මට්ටම පහළ බැහැලා හයිපෝග්ලයිසිමියා කියන තත්ත්වයටපත් වුණොත් මේ රෝගීන්ට අපිට මුඛයෙන් ග්ලූකෝස් දීලා වැඩක් නැහැ. එන්සයිමය බ්ලොක් වෙලා තියෙන නිසා දෙන ග්ලූකෝස් උරා ගන්න විදියක් නැහැ. ඒක නිසා අපිට ශිරාගතව තමයි ග්ලූකෝස් දෙන්න වෙන්නේ. ආහාර මාර්ගයෙන් මේ ග්ලූකෝස් උරා ගන්න නැතුව පහළට යනකොට ඒ සමග ජලය ගොඩක් පිටතට යනවා අපේ මල සමග. ඒක නිසා ඩයරියා එකක් එන්න පුළුවන්. දියර විදියට මල පහ වෙන්න පුළුවන් මේ බෙහෙත් ගන්නකොට. සමහර රෝගීන්ට මේ දියර විදියට මල පහ පිටවීම ගොඩක් දරුණු විදියට තියෙනවා. ඒගලන්ට මේ බෙහෙත් සමහරලාට මේ තත්ත්වය නිසා නතර කරන්නත් වෙනවා, විචලනයටපත් වෙන නිසා. මේ බෙහෙත් බොන අය ටිකක් දියර වැඩියෙන් පානය කරන්නත් අත්‍යවශ්‍යයි. මොකද ජලය ගොඩක් පිටතට යන නිසා. මේ ආකාබෝස් බෙහෙත් වර්ගයේ අඩංගු සංඝටකයට සමාන සංඝටක තියෙනවා කුරුඳු වල. ඒක තමයි කුරුඳු පානයක් විදියට අරගන්නේ බර අඩු කර ගැනීම සඳහා සහ සීනි පානය කර ගැනීම සඳහා. තවත් බෙහෙත් කාණ්ඩයක් තමයි SGLT2 inhibitors කියන බෙහෙත් කාණ්ඩය. මේකෙන් අදහස් වෙන්නේ sodium glucose co-transporter 2 inhibitors කියන එක. මේ SGLT2 මගින් වකුගඩුවෙන් ග්ලූකෝස් සහ සෝඩියම් මුදා හැරීම වළක්වලා ඒවා නැවත උරා ගැනීමක් සිදු කරනවා. නමුත් මේ SGLT2 inhibitors තියෙනකොට මේ උරා ගැනීම නතර කරලා ග්ලූකෝස් සහ සෝඩියම් වකුගඩු හරහා මුත්‍රා සමග පිට කරනවා. ඒක නිසා ශරීරයට අනවශ්‍ය ග්ලූකෝස් සහ සෝඩියම් සහ ඒ සමග ජලය ඉවත් කරන්න පුළුවන් මේ SGLT2 inhibitors මාර්ගයෙන්. මේ බෙහෙත වකුගඩු රෝගීන් හට භාවිතා කරන්න පුළුවන් බෙහෙතක්. මුලදී මේක ඇත්තටම භාවිතා කරේ වකුගඩු රෝගීන්ට. නමුත් දැන් ඒක දියවැඩියාව පාලනය කරන්නත් යොදා ගන්නවා. වකුගඩු රෝගීන්ගේ අනවශ්‍ය ලෙස ශරීරයේ එකතු වන ජලය ඉවත් කරන්න මේ බෙහෙත් වර්ගයට පුළුවන්. ඒ මගින් වකුගඩු රෝගීන්ගේ ප්‍රෙෂර් එකත් අඩු කරන්න පුළුවන් මේ ජලය ඉවත් කරනකොට. ඒ වගේම මේ වකුගඩු රෝගයේ පාලනයකට යටත් කරගන්න පුළුවන් මේ වගේ බෙහෙත් පාවිච්චි කරනකොට. දියවැඩියා රෝගීන්ටත් මේක සුදුසුයි. මොකද මේ ග්ලූකෝස් මට්ටම අඩු කරනවා වගේම දියවැඩියා රෝගය සමග එන වකුගඩු රෝග වලටත් මේක භාවිතා කරන්න පුළුවන්. වකුගඩු රෝගත් ඇති වෙන තත්ත්වයක් තමයි දියවැඩියා රෝගය කියන්නේ. එතකොට ඔවුන්ටත් මේ බෙහෙත පාවිච්චි කරන්න පුළුවන්. මේ බෙහෙත් වර්ගයට උදාහරණයක් තමයි ජාඩියන්ස් කියන නමින් හැඳින්වෙන්නේ. මේ බෙහෙත භාවිතා කරනකොට මුත්‍රා වැඩිපුර යනවා. ඒ සමග මුත්‍රා එක්ක සීනි ග්ලූකෝස් වැඩිපුර යෑමක් වෙනවා. එතකොට මේ මුත්‍රා මාර්ගයේ ආශ්‍රිතව මුත්‍රා ආසාදන සහ දිලිර ආසාදන එන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන අතුරු ආබාධයක්. බැක්ටීරියා සහ දිලිර ආසාදන එන්න පුළුවන්. ඒක නිසා මුත්‍රා ආසාදනයක් වගේ එනවා නම්, ඒ කියන්නේ මුත්‍රා දැවිල්ලක් එනවා නම් ඉක්මනින් මුත්‍රා චෙක් කරලා ඒකට ප්‍රතිකාර ගන්න ඕනේ.
මේ බෙහෙත් වර්ගයෙන් ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඒ වගේම සීනි මට්ටමත් ග්ලූකෝස් මට්ටමත් අඩු කරන නිසා මේ රෝගීන් ගන්නා වෙනත් බෙහෙත් වර්ග කියන්නේ ප්‍රෙෂර් අඩු කරන්න සහ ග්ලූකෝස් අඩු කරන්න ගන්නා බෙහෙත් වර්ග අඩු කරන්න පුළුවන් මේ බෙහෙත් එක්ක එකතු කරලා දෙනකොට. තවත් බෙහෙත් කාණ්ඩයක් තමයි ඩයිපෙප්ටිඩිල් පෙප්ටිඩේස් 4 ඉන්හිබිටර්ස් කියන්නේ. මේකේ උදාහරණයක් තමයි සිටග්ලිප්ටින් කියලා භාවිතා කරන ඖෂධයක්. හුඟක් අය මේකට සිටා කියලා තමයි කියන්නේ. මේකත් ටයිප් 2 දියවැඩියා තත්ත්වයට භාවිතා කරන බෙහෙත් වර්ගයක්. මේක දවසට සැරයක් තමයි ගන්න. ඒක නිසා රෝගීන් කැමති මේ වගේ දවසට සැරයක් ගන්න බෙහෙත් වලට. තවත් බෙහෙත් කාණ්ඩයක් තියෙනවා ටයිප් 2 දියවැඩියාවට භාවිතා කරන තයසොලිඩිනිඩියෝන් කියන තමයි ඒකට කියන්නේ. අපි ඒවට කියනවා ග්ලිටසෝන්ස් කියලා. මේ ග්ලිටසෝන් වර්ග වලට උදාහරණ තමයි පයග්ලිටසෝන් සහ රොසිග්ලිටසෝන් කියන බෙහෙත් වර්ග. මේවා අලුත් ග්ලිටසෝන් වර්ග. පයග්ලිටසෝන් වගේ අලුත් බෙහෙත් තමයි භාවිතා කරන්නේ. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ බෙහෙත් භාවිතා කරනකොට ඇඟේ වතුර ජලය එකතු වීමක් වෙනවා. ඒක නිසා ඉදිමමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම heart failure එකක් එන්න පුළුවන්. ඒ වගේ heart failure එකක් එන්න තියෙන නැඹුරුතාවයක් තියෙන රෝගීන්ට හෘදය වස්තුවේ හදවතේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නිසා ඒ වගේ රෝගීන්ට මේ පයග්ලිටසෝන් වගේ ග්ලිටසෝන් වර්ග සුදුසු නැහැ. ඒ වගේම මේ පයග්ලිටසෝන් සුදුසු නැහැ බ්ලැඩර් කැන්සර් එකක් වගේ එන්න පුළුවන් අවදානමක් තියෙන අයට, කියන්නේ ස්මෝකර්ස්ලාට, ඒ වගේම කීමෝതെරපි එක්ස්පෝස් වෙලා තියෙන අයට, කීමෝതെරපි දීලා තියෙන අයට අපි මේ පයග්ලිටසෝන්ස් දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ බ්ලැඩර් කැන්සර් එකක් එන්න තියෙන අවදානම වැඩි නිසා. අද මම මේ වීඩියෝවෙන් කතා කරේ දියවැඩියාවට සුලභව භාවිතා කරන බෙහෙත් වර්ග ගැන, ඉන්ජෙක්ෂන් වගේම බොන බෙහෙත් වර්ග ගැන ඔබට යම්කිසි අවබෝධයක් ලබා දීලා ඒ බෙහෙත් ගන්නකොට ඇතිවෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න තමයි අද මම මේ වීඩියෝ වෙන් කරේ. ඒ ගැන ඔබට යම්කිසි අවබෝධයක් මේ බෙහෙත් ගැන ලැබෙන්න ඇතයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. මම ඩොක්ටර් සෑම් ජේ.